Hello friends. ඔයගොල්ලෝ අදත් මේ එකතු වෙලා ඉන්නේ Next Gen Geeks on YouTube channel එකෙන් අරන් ඉන්න අලුත්ම වීඩියෝ එකක් එක්ක. අද මම කතා කරන්න යන්නේ 2025 දී ගන්න පුළුවන් ලක්ෂ බජට් එකකින් ලක්ෂ බජට් එකට වඩා අඩු ස්මාර්ට්ෆෝන් පහක් ගැන. එහෙනම් අපි යන් අද වීඩියෝ එකට. ඉතින් යාළුවනේ මම මේ ෆෝන් පහෙන් ඉස්සෙල්ලාම තෝරගත්තේ Redmi Note 14 Pro 4G කියන ස්මාර්ට්ෆෝන් එක. මේකේ ප්‍රධානම ස්පෙસિෆිකේෂන් ගත්තොත් එහෙම MediaTek Helio G100 Ultra කියන chipset එක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. RAM storage ගත්තොත් එහෙම 12GB RAM එකකුත් 512GB storage එකකුත් බලා ගන්න පුළුවන්. අඟල් 6.67ක IPS LCD 90Hz refresh rate එකක් තියෙන display එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් වෙන්නේ. main camera එක විදිහට megapixel 108 plus megapixel 2ක cam එකක් බලා ගන්න පුළුවන්. front camera එක විදිහට megapixel 16 camera එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. battery එක විදිහට milliampere 5500ක 33 watt fast charging තියෙන battery එකක් තමයි තියෙන්නේ. ප්‍රයිස් එක ගත්තොත් රුපියල් 88000ක් වෙනවා. එක තැන්වල ගාණ පොඩ්ඩක් අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම පර්චේස් කරන්න පුළුවන් link එක description එකේ දාලා තියෙනවා. මම මේකට තොරතුරු ගත්ත website එක. ඒක හරහා ඔයගොල්ලන්ට purchase කරගන්නත් පුළුවන්. මම ඊළඟට තෝරාගත්තේ Samsung Galaxy 36 5G කියන ස්මාර්ට්ෆෝන් එක. මේ ස්මාර්ට්ෆෝන් එකේ 8GB RAM එකක් එක්ක 128GB storage එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අඟල් 6.6ක Super AMOLED 120Hz display එකක් බලා ගන්නත් පුළුවන්. main camera එක විදිහට megapixel 50 plus megapixel 12 plus megapixel 5ක triple camera setup එකක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම front camera එක megapixel 13ක්. battery එක ගත්තොත් එහෙම milliampere 5000ක battery එකක් තමයි මේකේ බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම 25 watt fast charging බැටරිය තමයි මේකට අඩංගු වෙලා තියෙන්නේ. ඒ වගේම ප්‍රයිස් එක ගත්තොත් එහෙම රුපියල් 87490ක් වගේ මුදලකට ලංකාවෙන් ගන්න පුළුවන්. ගාණ අඩු වැඩි වෙන්න පුළුවන්. ඒ වගේම මේකේ link එකත් මම description එකේ දාලා තියෙනවා. ඉතින් යාළුවනේ මම ඊළඟට තෝරගත්තේ Tecno Camon 40 කියන මෙන්න මේ ෆෝන් එක. ඉතින් යාළුවනේ මේ Tecno Camon කියන ස්මාර්ට්ෆෝන් එකේ අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ MediaTek Helio G100 Ultimate කියන chipset එක. ඒ වගේම RAM storage ගත්තොත් එහෙම 8GB RAM එකක් 256GB storage එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අඟල් 6.78ක IPS LCD 120Hz refresh rate එකක් තියෙන display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. main camera විදිහට camera මේක 3 camera setup එකක් megapixel 64ක සහ megapixel 2ක සහ AI lens එකක් තියෙනවා. front camera විදිහට megapixel 32ක කැමරාවක් බලා ගන්න පුළුවන්. ඒ වගේම බැටරිය ගත්තොත් එහෙම milliampere 5200ක බැටරියක් 33 watt fast charging තියෙන බැටරියක් මේක. ප්‍රයිස් එක විදිහට ගත්තොත් 73999ක් විතර මුදලක් වෙනවා. ඒ වගේම මේකේ link එක මම පල්ලෙහා description එකේ දාලා තියෙනවා. ඉතින් යාළුවනේ මම ඊළඟට තෝරගත්තේ Motorola Moto G45 5G කියන ස්මාර්ට්ෆෝන් එක. මේක chip එක විදිහට Snapdragon chip එකක් තමයි තියෙන්නේ. ඒ වගේම RAM storage ගත්තොත් 8GB RAM එකක් 128GB storage එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම අඟල් 6.5ක IPS LCD 120Hz refresh rate එකක් තියෙන display එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. main camera එක විදිහට dual setup camera එකක් තමයි මේකේ තියෙන්නේ. megapixel 50ක සහ megapixel 2ක කැමරාවක් තමයි මේකේ main camera විදිහට බලා ගන්න පුළුවන් වෙන්නේ. front camera විදිහට ගත්තොත් එහෙම megapixel 16 කැමරාවක් බලා ගන්න පුළුවන්. බැටරිය ගත්තොත් එහෙම milliampere 5000ක 30 watt fast charging තියෙන බැටරියක් තමයි මේකේ තියෙන්නේ. ප්‍රයිස් එක විදිහට ගත්තොත් එහෙම ලංකාවේ මුදලින් රුපියල් 64990කට විතර මේක මිලදී ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ මම ඊළඟට තෝරගත්තේ Samsung Galaxy A16 5G කියන ෆෝන් එක. යාළුවනේ මේකේ chip එක විදිහට MediaTek chip එකක් තමයි මේකෙත් බලා ගන්න පුළුවන් ඉන්නේ. RAM storage ගත්තොත් එහෙම 8GB RAM එකක් 256GB storage එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම 6.5 අඟල් 6.5ක Super AMOLED 90Hz refresh rate එකක් තියෙන display එකක් තමයි මේක බලා ගන්න පුළුවන් ඉන්නේ. main camera විදිහට
මෙගාපික්සල් 50ක සහ මෙගාපික්සල් 2ක කැමරාවක් බලා ගන්න පුළුවන්. ෆ්‍රොන්ට් කැමරාවක විදිහට මෙගාපික්සල් 13ක කැමරාවක් බලා ගන්න පුළුවන්. බැටරිය විදිහට මිලිඇම්පියර් 5000ක 25 watt fast charging තියෙන බැටරියක් තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ඒ වගේම මේක ලංකා මුදලින් රුපියල් 59490ක වගේ මුදලකට අපිට ලබා ගන්න පුළුවන්. පර්චේස් කරන ලින්ක් එක පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඒකත් ඔයාලට ගිහිල්ලා බලා ගන්න පුළුවන්. ඉස්සරහටත් මේ වගේ ෆෝන් ඩීටේල්ස් ගැන වීඩියෝ නම් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. ඒ වගේම මේ වීඩියෝ කරනවා වීඩියෝ එක like එකක් දාන්න. මේ මං කියපු දේවල් වල වැරදි අඩුපාඩු තියෙනවා නම් පල්ලෙහාන් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මොකද පොඩි අඩුපාඩු තියෙන පුළුවන් මිල ගණන ඒ වගේ දේවල් පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. මේකේ part 2 ඕන නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න. ඒ වගේම වගේ යාළුවන්ට බලන්න share කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් හැමෝටම ජය වේවා.